සිකුරාදා හවස 3 ඉඳලා 5 වෙනකම්. ස්තුතියි. Thanks, good. හලෝ. හරිම කම්මැලි පාටයි පාර. අද කවුරුත් නෑ පාරේ. ඉන්නවා ටිකක්. කොහොම හරි මම දැන් මේ චර්ච් යන්න තමයි යන්නේ. අද සිකුරාදා. ඔයාලා දන්නවනේ නොත්‍රදාම් චර්ච් එකේ ජේසුගේ කටුවට උන්න මිනිස්සුන්ට සිපාචාර කරන්න පුළුවන්. සිකුරාදා හවස 3 ඉඳලා 5 වෙනකම්. ඉතින් දැන් වෙලාව හවස 3ටත් ළඟයි. මම දැන් යනවා හබිබෝලේ එතනින් එයි. අද හරිම අන්ධකාර දවසක්. වීඩියෝ එකත් කළුවර ඇති සමහර විට. 3 ඉඳලා 5 වෙනකම් මට ඉතින් 3යි කාල වෙද්දි යන්න පුළුවන්. හබිබෝලේ කීයට එයිද කියලා දන්නේ නැහැ. එයා කොහොමත් 5 වෙන්න කලින් එනවා. ඔන්න ඉතින් මේ හවස සීතලේම මම චර්ච් එක ගාවට ඇවිල්ලා තමයි ඉන්නේ. එනකොටම හබීබෝලෙත් එතනට ඇවිල්ලා හිටියා. ඉතින් අපි දෙන්න මේ සේන් ගඟ ගාව තියෙන පුංචි ෂොප්ස් දිහා බලාගෙන හිටියා. ලස්සන පින්තූර තියෙනවා. ඒවා හරිම එක්ස්පෙන්සිව්. ඉතින් ඒවා දිහා ටිකක් බලාගෙන හිටියා. එහෙනම් ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයගොල්ලෝ හැමෝටම යහපතක්ම වේවා. පළව ලස්සනයි. දැන් අපි හිතමු පැරිස් එකට ගංගාතුරක් ආවා කියලා. හා. මේ පාලම් කැඩෙයිද? කියන බෑ. අනේ මන්ද මේ පාලම නම් කැඩේ කියලා හිතන්න අමාරුයි කොයිම වෙලෙ. ආරකන කැඩෙන්නේ ලොවෙත්. ඔව්නේ. ඒකෙන් ගංගාතුර කැඩෙයිද? දන්නේ. කොතනට ගියත් මොන දේ වුණත් පහුගිය කාලේ ලංකාවට උන දේවල් ගැන අනිවාර්යයෙන්ම කතා වෙනවා. ඇත්තට මේ ගැන මාරම දුකයි. ඉතින් ආයේ කවමදාකවත් මගේ පුංචි රටට විතරක් නෙමෙයි ලෝකයේ කිසිම රටකට ඒ වගේ දෙයක් වෙන්න එපා කියලා ඉතින් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ වින්ටර් සීසන් එක කියලා සෙනගෙන් නම් පොඩ්ඩක්වත් අඩුවක් නැහැ. අපිත් පැයක් විතර පොලිමේ ඉඳලා තමයි චර්ච් එක ඇතුළට ගියේ. ඉතින් මුළු ලෝකේම ඉන්න ගොඩාක් දෙනෙක් එනවා මේ චර්ච් එක දැක බලා ගන්න. මෙතන තියෙන විශේෂත්වයේ හින්දාම. ඉතින් මමත් වාසනාවන්ත වුණා මට හිතෙච්ච ගමන් චර්ච් එකට ගිහිල්ලා එන්න. ඇත්තට මේ ගැන හිතා ගන්නත් බෑ. මේ ඔයාලට පේන්නේ අර ඈත ජේසුස් වහන්සේගේ කටුවට උන්න මේ විදිහට තමයි අද දවසේ ප්‍රදර්ශනය කරලා තිබ්බේ. ඔය අර ඇතුලේ පේන්න තියෙන්නේ. වෙනදාට නම් අපිට අල්ලලා සිපාචාර කරන්න පුළුවන්. හැබැයි අද දවසේ මේ විදිහට තමයි තිබ්බේ. ඉතින් අපි දෙන්නත් ඔය ඇතුලෙන් ගිහිල්ලා කැන්ඩල් එකක් පත්තු කරලා හිතේ හැටියට ඔරසන් කියලා තමයි එළියට ආවේ. මගේ හිතට නම් පුදුමාකාර සැනසීමක් වගේම සැහැල්ලුවක් තමයි දැනෙන්නේ. ඉතින් මං හිතනවා මම මේ දේවල් ඔයාලට පෙන්නන එක ගොඩක් හොඳයි කියලා. මොකද හැම කෙනෙක්ටම මෙහෙම ඇවිල්ලා බලා ගන්න chance එකක් හම්බ වෙන්නේ නැති නිසා. ඉතින් ඒක ගැන හිතනකොටත් මට හරිම සතුටුයි. මේ තියෙන කැන්ඩල්ස් මෙන්න මේ වගේ කැන්ඩල් එකක් තමයි පත්තු කළේ. ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින්ම සල්ලි දීලා අරගෙන පත්තු කරන්න. ඉතින් හරිම ලස්සන චර්ච් එකක්. පැරිස් අවට සහ ෆ්‍රාන්ස් වල ඉන්න කෙනෙක් හරි යුරෝප් වල ඉන්න කෙනෙක් හරි අනිවාර්යයෙන්ම ඔයා මේ චර්ච් එකට එන්න පුළුවන් කමක් තියෙනවා නම් ඉතින් එන්න. ඔයා කියන්නේ ඔන්න අපි දෙන්න චර්ච් එකට දැන් එළියට ආවා. වැඩි වීඩියෝස් අරන් මම ගන්න ගියේ නෑ. ගියේ වඳින්නනේ. ඉතින් නේද? ජේසුව බලලා වැඳලා ආවා. අද සිස්ටම් එක ටිකක් වෙනස්. මම දන්නේ කොයි විදිය කොහොමද කියලා. ඒ කියන්නේ වෙනදට අපිට සිපාචාර කරන්න අවස්ථාව දුන්නා. අද අර ඕපන් කරලා තිබ්බා. අද ඕපන් කරලා තිබ්බා. අද දොරින් බලා සැනසෙන්නයි තිබ්බේ. ඔව් එහෙම තිබ්බේ. මොකක්ද හරියට කියලා දන්නේ නෑ විදිහ. හැබැයි ඉතින් මාරුම හිතට සැනසීමක් දැනෙනවා. ඒක තමයි ඔයාලටත් පුළුවන් විදිහට වීඩියෝස් ටිකක් ඉතින් ගත්තා පෙන්නන්න නේද? මොකද හැමෝටම මම දැන් සෙනග ගොඩක් වැඩි හින්දා වෙන්නද? ඔව්.
හැමෝටම එන්න අවස්ථාව නැති නිසා මට ඕන ඔයාලට ඒක පෙන්වන්න. කොහොම හරි ඉතින් පෙන්නවා මට මාරම සතුටුයි. අපි සමයක කාලෙදී හිතුවා මේ සෙනග ගොඩක් ඉන්නවනේ අඩු වෙනවනේ අපි වින්ටර් එක කාලේදී එක දිගට යමු කියලා. දැන් වින්ටර් එකේ එක හා සමානයි සෙනගෙන් කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඉතින් ওই ටික තමයි කියන්න දෙන්නේ. ආයෙනවා නම් සිකුරාදා මේ චර්ච් එකට එන්න. එතකොට ඔයාට ඒ දේවල් ඇස් දෙකම බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි ගෙදර යනවා. මොකද මෙයා මේ මාට අඩිනවා එයා මට අඩිනවා මේ අත රිදෙනවලු. බයි කියන්නකෝ. බයි. වාරේවා මෙතනට එනවා නම් ට්‍රොටිනෙත් අරගෙන එන්න එපා. පිහි අඬු අර වගේ ඒ වගේ දේවල් අරන් එන්න එපා. බඩ පේන්න ඇඳුම් ඇඳගෙන එන්න එපා. කොට කලිසම් කොට දේවල් අරගෙන එන්න එපා. එහෙම ආවොත් ඔයාට මෙතනින් අතලට යන්න බෑ. සිකියුරිටි තියනවා ලොකු සිකියුරිටි එකක්. ඕල පන්සල් පල්ලි යනකොට ඉතින් ඔය ඇඳන් යන්න එපා කොහොමද? මෙතන නෙවෙයි කොහෙවත් ඇඳන් යන්න එපා. එහෙම හරි පිළිවෙලට වැඩ. කොහොමනේ වැදගත් දේ. එන්න එහෙනම් ඉතින් බයි. ඔව්. බයි බයි. ciao. අනන බයි බයි. ආවා. ඔන්න හබිබ්බලගේ බර්ත්ඩේ කේක් එක කපන්න තමයි යන්නේ. දැන් ඉඳගත්තම ඔයා උස වෙන්නේ කොහොමද? ඔයා බර නිසා ඇතුළේ. හැමදාම වීඩියෝ මට තියෙනවා දැන්. බලනකොට මම මිටි මෙයා උස. දැන් මෙයා ආසම කලර් එක බ්ලූ කලර් එක නේද? ඉතින් ඒ නිසා ඔන්න මම කේක් එකත් ටිකක් බ්ලූ ඇඩ් කරලා හැදුවා. දැන් මම ඇඳුමකුත් ඇඳගත්තා බ්ලූ කලර් එකකින්. මෙයාත් ඇඳගත්තා. ඊට පස්සේ කියනවා මට බ්ලූ කලර් හරියන්නේ නැහැ. මේ ඩෙකරේෂන්ස් ටිකකුත් මම ඉතින් ගෙනල්ලා හිටියේ පොඩි ළමයා ඉතින් පවුනේ ඩෙකරේට් කරන්න ඒකත් එපාලු. ඒක නිසා මම හිතුවා ගිය අවුරුද්දේ ගත්ත එකම මෙන්න මේක හැල් කරගන්නවා කියලා. හොඳයිනේ. ලයිට් බ්ලූ කලර් එකෙන් අපි දෙන්නටම ඇඳුම් දෙකක් අරගෙන තිබ්බේ. හැබැයි ඒක ඇඳලා පස්සේ අපි පොල කිව්වා නෑ ඒක ඕනේ නෑ වගේ කියලා. ඒක නිසා ආයෙත් ඇඳුම මාරු කරගත්තා. එහෙම ඉතින් විශේෂයක් නෑ නේද? අපි දෙන්නත් එක්ක එකතු වෙලා තමයි මේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්නේ. කොහොම හරි ඉතින් මට ඕනේ යාගේ හිත පුංචි දේවල් කරලා සතුටු කරන්න. මනේ පින් සිද්ධ වෙනවා. චූටි කේක්. අපි දෙන්නට විතරක් ඇති වෙන කේක් එක. හොඳද? නියමයි. කැන්ඩල්ස් දෙකක් තියාගත්තා. ඔයා බොරුවටනේ මහන්සි වෙන්නේ බලන්න ඉතින්. රෝකන්. ගායිස් එක කියුට් ආ කේක් එක. අපි දෙන්න කේක් වැඩි කන්නේ නැහැ. ඉතින් අපි දෙන්නට ඇති වෙන ගානට තමයි හැදුවේ. කොහොමද මේක හංගලා තිබ්බේ? මම ඉතින් ගෝසියට යන්නේ නැහැ. HP කියලා තියෙන්නේ. කවන්නද? Happy birthday. ගිය සතියේ මම කිව්වනේ හබීබ් වලට ටිකක් අසනීපයි කියලා. ඔන්න ඉතින් කිසිම අඩුවක් නැතුව ඒ අසනීප ගතිය මට දැන් ඇවිත් තමයි තියෙන්නේ. ඇත්තටම මම හරිම අමාරුවෙන් මේ පුංචි කේක් එක උනත් හදාගත්තේ. නැගිට ගන්නවත් බැරි තරමට මට හොඳටම උණ හැදිලා තමයි හිටියේ. තාමත් ඉතින් එච්චරම හොඳ නැහැ. හැබැයි මේ vlog එකක් එන්න ඕන නිසා මේ පුංචි වීඩියෝ ක්ලිප්ස් ටික ඔයාලට මේ සතිය අරගෙන ආවා. විශේෂ දෙයක් මේ කියන්න. මෙච්චර කල් මේ වගේ ඉඳ ලැබුණ හිට ස්තුතියි. ස්තුතියි. Thanks God. විශේෂයෙන් අම්මටයි තාත්තටයි thank you කියලා. අනිවාර්යෙන්නේ. අම්මට තාත්තට thank you කියනවා. ඊට පස්සේ දැන් ඉතින් ඉන්න මේ වයිෆ්ට thank you කියලා මේ කේක් එකක් හදලා දීලා මේ ලෑස්ති කරලා කැමරා එකක් අල්ලන් ඉන්නවට. හරිද? බර්ත්ඩේ එක දවසේ විශේෂ ගොඩක් ඇවිල්ලා තියෙනවා YouTube එක හරහා Facebook එක හරහා දැක්කම තියෙනවා. මේ හැමෝටම thank you so much. එහෙනම් ඊට පස්සේ පත්තු කරන්න සුදු. පත්තු කරනවා. පත්තු කළා ආයි නියම. Me. Happy birthday to me. Happy birthday.
birthday to Dear hubby bole. happy birthday to me. Dan me. அப்படி thank you In wish එකක් හිතාගන්න. wish එක Yes. wish එක හරි Yay. අපි ගලමු නේද? පැත්තක් නැහැනේ. ඔව්. அப்படி Happy birthday. මොකක්ද උඹට? ඔය රසට තියෙනවා සුදු. හරිද? මම හැදුවට ඉතින් රස බැලුවේ නෑනේ දඩු පිටි ගාලා හොරෙන් හැදුවේ. ඉතින් මගේ හබීබෝලට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තව තවත් මුළු ජීවිත කාලය පුරාවටම නිරෝගී සුවයෙන් සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න ලැබෙන්න ඕනි කියලාත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි මේ අවුරුද්දේ මම ඔයාලට අරගෙන එන අවසාන vlog එක තමයි මේ තියෙන්නේ. ඉතින් ආයෙත් ලබන අවුරුද්දේ 2026 අලුත් අවුරුද්දේ ඔයාලව අනිවාර්යයෙන්ම බලන්න එනවා. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම යහපතක්ම වේවා. මමන් तितली दिल उड़ा 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 है कहीं दूर चल के खुशबू से जुड़ा 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 है कहीं दूर आज से